බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරකයන්ගේ පාරාදීසයක් වුණු ඇල්ලකියන්ගේ කවුරුත් දන්න ඉසව්වක්. ඒත් ඇල්ල වැල්ලවාය පාරේ කරඳගොල්ල හන්දියෙන් හැරිලා කිලෝමීටර් 3ක් කැලෑව ඇතුළට යද්දි හමු වෙන මේ අద్භූත කඳුපාමුල හැංගිලා තියෙන මහා රහස ගැන ඔබ දන්නවද? මේක නිකම්ම පන්සලක් නෙවෙයි. මේ තමයි ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස දක්වා දිවෙන 2002 අවුරුද්දේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් විදිහට ගැසට් කරපු රක්ඛිතාකන්ද පුරාණ ලෙන් විහාරය. අතිශය මනරම් ස්වභාවික වටපිටාවකින් වටවුණු මේ ලෙන් පහ ඇතුලේ ලංකාවේ වෙන කිසිම පන්සලක දකින්න නැති ඇඟ කිලිපොලා යන අමුතුම රහසක් හැංගිලා තියෙනවා. ජන ප්‍රවාදයේ හැටියට ක්‍රිස්තු පූර්ව 103 දී විතර වලගම්බා රජතුමා සතුරන්ගෙන් බේරිලා තමන්ගේ සේනාව සංවිධානය කරන්න මේ රක්ඛිතාකන්ද කැලෑව සහ උමන් මාර්ගය පාවිච්චි කරලා තියෙනවා. හැබැයි රජතුමාටත් කලින් ඉඳන්ම මේක රහතන් වහන්සේලාගේ අරණ්‍යයක්. ඔව් මේ කටාරම් කෙටු ලෙන් වෙල අදටත් පැහැදිලිව පේන්න තියෙනවා අවුරුදු 2000 ගානක් පරණ පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි දෙකක්. පැරණි සිංහල භාෂාවෙන් කොටලා තියෙන බුද්ධ රකිත තෙරසලෙනේ සහ රකිතිසලෙනේ කියන අකුරු වලින් ඔප්පු වෙන්නේ මේක බුද්ධ රකිත සහ රක්කිත තිස්ස කියන තෙරුන් වහන්සේලාගේ අති පූජනීය වාසස්ථානයක් වුණා කියන එකයි. මේ ලෙන් මන්දිරය ඇතුළට ගියාම දකින්න ලැබෙන්නේ හරිම දුර්ලභ දසුණක්. ගල්ලෙන ඇතුළෙම අඩි 37කුත් අඟල් 8ක වට ප්‍රමාණයක් තියෙන රියන් 7ක් උස කුඩා දාගැබක් ඉදි කරලා තියෙනවා. ඒ වගේම මහනුවර යුගයේ ලක්ෂණ තියෙන සැතපෙන බුදු පිළිමයකුත් මෙතන වැඩ ඉන්නවා. හැබැයි අපි කලින් කිව්ව ඒ මහා පුදුමය තියෙන්නේ එතන නෙවෙයි. බිත්තිවල තියෙන චිත්‍ර දිහා බැලුවහමයි. මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායට ඇඳලා තියෙන මේ බෞද්ධ චිත්‍ර අතරේ එක පාරටම දකින්න ලැබෙනවා බ්‍රිතාන්‍ය රාජකීය ලාංඡනය. ඒ කියන්නේ රොයල් කෝට් ඔෆ් ආම්ස් එක. හරියටම හරි. බෞද්ධ පන්සලක ගල් ගුහාවක් ඇතුලේ බ්‍රිතාන්‍ය රජුණිගේ රූපයක්. පුද්ගලයන් දෙන්නෙක් අතට අත දෙන රූප. ඒ විතරක් නෙවෙයි. සමන් සහ කතරගම දෙවිවරුන්ගේ රූපවල කුරුසයක් සහිත මාලයක් ඇඳලා තියෙනවා. මේ යටත් විජිත බලපෑම බෞද්ධ චිත්‍ර කලාවට ආවේ කොහොමද? 1896 ඔක්තෝබර් 22 කියලා මේ විහාරය ප්‍රතිසංස්කරණය කළ දවසත් එක බිත්තියක ලියලා තියෙනවා. මේක ලංකා ඉතිහාසයේම හමු වෙන අතිශය දුර්ලභ අමුතුම චිත්‍ර කලාවක්. මේ ගල්ලෙන් විහාරයේ ඉඳන් මීටර් 200ක් විතර කැලෑව ඇතුළට යද්දී හමු වෙනවා අහස සිම්බන මහා ප්‍රපාතාකාර කළු ගලක්. ලංකාවේ තියෙන භයානකම සංචාරක ඉසවුවක් වුණු ඒක තමයි කුරුල්ලන් ගල. මේ කන්ද මුදුනේ කවුරුත් හිතන්නේවත් නැති තැනක තියෙනවා අවුරුදු 5000කට වඩා පරණයි කියලා කියන අద్භූත රතු පාට සිතුවම් වගේක්. පක්ෂීන්, මිනිස් රූප සහ අමුතු ජ්‍යාමිතික හැඩතල වලින් යුක්ත මේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් අඳින්න මීට අවුරුදු 10 ගානකට කලින් හිටපු මිනිස්සු මේ මහා ප්‍රපාතයට නැග්ගේ කොහොමද කියන එක අදටත් නොවිසඳුණු අභිරහසක්. අවුරුදු 5000ක ප්‍රාගෛතිහාසික සිතුවම් රහතන් වහන්සේලාගේ බ්‍රාහ්මී අක්ෂර වලගම්බා රජුගේ උමන් සහ යටත් විජිත බලපෑමේ අමුතු චිත්‍ර මේ ඔක්කොම එකම තැනක මුණ ගැහෙන ලංකාවේ තියෙන එකම තැන තමයි රක්ඛිතාකන්ද. මේ මහා රහස් ගබඩාව ඇස් දෙකෙන්ම බලන්න ඇල්ල කරඳගොල්ල පැත්තේ ගියොත් අනිවාර්යෙන්ම යන්න. හැබැයි මේ උරුමේ කිසිම විදිහක විනාශ නොකර දෙක බලා ගන්න වග බලා ගන්න. මේ අභිරහස් ඉතිහාසය ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක අනිවාර්යෙන්ම ෂෙයා කරන්න.